Hi! ඔන්න ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපේ Q&A එකේ third episode එකත් එක්ක. මම ඊට කලින් episodes දෙකක් ගෙනාවා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන. ඉතින් අදත් ආවා ඒ videos වල යටින් ඔයාලා comment කරපු ප්‍රශ්න කීපයකට උත්තර අරගෙන. මම දන්නවා කොරියාවට ස්ටුඩන්ට් එන්න බලන් ඉන්න ඔයාලට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මොකද මට comments වලින් ඒ අහන ප්‍රශ්න වලින්ම තේරෙනවා කොච්චර ප්‍රශ්න තියෙනවද ඔයාලට කියලා. ඉතින් මම හිතුවා අදත් ප්‍රශ්න ටිකකට ඔයාලට උත්තර අරගෙන එන්න. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ Korean language program එක ගැන. Korean language program එකට ආවහම අපි අවුරුදු 2ක් ඉගෙන ගන්න ඕනේද? ඒක ඉවරුණාට පස්සේ අපිට ඩිප්ලෝමා එකක් වගේ මොකක් හරි සර්ටිෆිකේට් එකක් ලැබෙනවද? ඒකෙන් කොරියාවල ජොබ් එකක් කරන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. ඇත්තටම මේ Korean language program එක මොකක්ද කියලා මම අද පොඩක් ඔයාලට explain කරලා දෙන්නම්. Korean language program එක කියන්නේ අපිට කොරියාවට ඇවිල්ලා කොරියන් භාෂාව ඉගෙන ගන්න තියෙන පාඨමාලාවක්. ඒක ඇත්තටම degree එකක්වත් diploma එකක්වත් නෙමෙයි. ඇත්තටම Korean language එක අපිට පුළුවන් අවුරුදු 2ක් ඉගෙන ගන්න. ඒ වුණාට ඒ අවුරුදු දෙකම අපි ඉගෙන ගන්න ඕනම කියලා එකක් නැහැ. අපිට මාස 6ක් Korean language එක ඉගෙනගෙන නතර කරන්න පුළුවන්, අවුරුද්දක් ඉගෙනගෙන නතර කරන්න පුළුවන්. ඒක අපිට කැමති කාලයක් කරන්න පුළුවන් අවුරුදු 2ක් වෙනකන්. හැබැයි ඔයාලට අවුරුදු 2කින් පස්සේ වෙන වීසා කැටගරි එකකට මාරු වෙන්න ඕන. ඔයාලා Korean language program එකට එද්දී ඔයාලා එන්නේ D4 කියන වීසා කැටගරි එකකින්. ඉතින් ඔයාලා මේ අවුරුදු 2ක් ඇතුළත ඒ D4 කියන වීසා කැටගරි එකකින් වෙන වීසා කැටගරි එකකට මාරු වෙන්න ඕන. ඇත්තටම මොකක්ද මාරු වෙන්න පුළුවන් වීසා කැටගරි එක? මේ D4 කියන වීසා කැටගරි එකකින් මාරු වෙන්න පුළුවන් එකම වීසා එක තමයි D2 කියන ස්ටුඩන්ට් වීසා කැටගරි එක. ඉතින් මේ D2 වීසා කැටගරි එකට යන්න නම් ඔයාලා මාස්ටර් එකක් එක්ක ඩිප්ලෝමා එකක් එක්ක බැචලර් ඩිග්‍රී එකක් කරන්න පටන් ගන්න ඕන මේ ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට පස්සේ. මේ ස්ටුඩන්ට් අහලා තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ඩිප්ලෝමා එකක් වගේ මොකක් හරි සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවද කියලා මේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දී. ඇත්තටම එහෙම ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රියක් හරි කම්ප්ලීට් කරාට පස්සේ අපිට හම්බ වෙන ග්‍රැජුවේෂන් සර්ටිෆිකේට් එක වගේ එකක් හම්බ වෙන්නේ නැහැ. අපිට AA level එක කම්ප්ලීට් කරද්දී අපිට level completion certificate එකක් හම්බ වෙනවා කැම්පස් එකෙන්. ඒ කියන්නේ අපි Korean language program එකේ level 1 එක complete කරා නම් level 2 එක complete කරා නම් ඒ විදිහට ඒ level එකට අදාළව මේ student මේ කැම්පස් එකේදී මේ Korean language level program එකේදී මේ level එකට වෙනකන් ඉගෙන ගත්තා කියන certificate එක අපිට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි හම්බ වෙන එකම certificate එක. හැබැයි ඔයාලට මේ සර්ටිෆිකේට් එකෙන් ඔයාලට යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපේ යුනිවර්සිටි එක ගත්තොත් අපේ යුනිවර්සිටි එකේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකේ level 3 සම්පූර්ණ කරපු ළමයෙක්ට බැචලර් ඩිග්‍රී එකට ඒ සර්ටිෆිකේට් එකත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. එයා ටොපික් කරන්න අවශ්‍යම නැහැ. ඒ සර්ටිෆිකේට් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ගොඩාක් යුනිවර්සිටි වල මේ ෆැසිලිටි එක තියෙනවා. ඔයාලා ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් ඔයාලට ටොපික් එක්සෑම් එක කරලා ඒකෙන් බැචලර් ඩිග්‍රී එකකට හෝ මාස්ටර් වලට ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා ඒ යුනිවර්සිටි එකෙන් ලැබෙන ලෙවල් සර්ටිෆිකේට් එක අරගෙන ඒකෙන් ඔයාලට ඩිග්‍රී එකට හෝ ඩිප්ලෝමා මාස්ටර් ඒවට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒක තමයි මේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකෙන් වෙන්නේ. ඊළඟට මම අරගත්ත ප්‍රශ්නේ තමයි අම්මයි තාත්තයි අයියයි මෙහෙට ගන්න පුළුවන්ද කියලා අහනවා ස්ටුඩන්ට් ආව කෙනෙක්ට හැමදාටම ඉන්න. ඒක මෙහෙමයි ඩිපෙන්ඩ් වීසා ගැන තමයි මේ අහලා තියෙන්නේ. ස්ටුඩන්ට් කෙනෙක්ට ඩිපෙන්ඩ් වීසා ගන්න පුළුවන් තමන්ගේ ෆැමිලි එකේ අයව විතරයි. සාමාන්‍යයෙන් කොරියාවේ ෆැමිලි එක කියලා සලකන්නේ තමන්ගේ හස්බන්ඩ් සහ දරුවෝ. ඉතින් මෙහෙ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් D2 කියන කැටගරි එකේ නම් ඉන්නේ එයාට හස්බන්ඩ්ව වයිෆ් ඒ වගේම දරුවෝ ගන්න පුළුවන්. එයාලත් එක්ක හැමදාටම ඉන්න කොරියාවේ. කියන්නේ ස්ටුඩන්ට් කොරියාවේ ඉන්නකම් ළමයින්ටයි හස්බන්ඩ් හෝ වයිෆ්ට ඉන්න පුළුවන් කොරියාවේ. ඒකට අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට හැමදාම ඉන්න බෑ. එයාලාව විසිට් එකකට ගෙන්වන්න පුළුවන් මාස 3ක. මාස 3යි එයාලට වීසා හම්බෙන්නේ. ඒ මාස 3 ඉවර වුණාට පස්සේ එයාලා ආයෙ ලංකාවට යන්න ඕනේ. සරලව කිව්වොත් ස්ටුඩන්ට් කොරියාවේ ජීවත් වෙනකම් එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හස්බන්ඩ් ඕ වයිෆ්ට නැත්තම් දරුවන්ට විතරයි. අවදයක් කිව්වොත් මේ D4 කියන වීසා කැටගරි එකේ අයට තමන්ගේ ඩිපෙන්ඩ්ව ගෙන්නන්න බෑ. එයාලා D2 කියන වීසා කැටගරි එකට කියන්නේ ඩිග්‍රී එකකට මාරු වෙලා තමයි
තමන්ගේ ෆැමිලි එක හස්බන්ඩ් වයිෆෝ දරුවෝ කොරියාවට ගෙන්න ගන්න පුළුවන්. D4 වීසා කැටගරි එකේ අයට ඒ පහසුකම නැහැ. මම ඊළඟට තෝරගත්ත ප්‍රශ්නේ මේ ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකටම අදාළ ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. මම හිතන්නේ ලැන්ග්වේජ් එකට කොරියාවට ඇවිල්ලා ඒක කරලා බැචලර් ඩිග්‍රී එකට මාරු වෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව් ඇත්තටම කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේත් ඒකට තමයි. මොකද කොරියන් ලැන්ග්වේජ් එක කොරියාවට ඇවිල්ලා ඉගෙනගෙන තමන්ගේ ඩිග්‍රී එකට ඕන ටොපික් ලෙවල් එක නැත්තම් කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ලෙවල් එක හදාගෙන ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න තමයි මේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේම. ඉතින් ඔයාලට පුළුවන් කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා අවුරුදු 2ක් ඇතුළත තමන්ට ඕන කොරියන් ලෙවල් එක හදාගෙන ඔයාගේ ඩිග්‍රී එකට මාරු වෙන්න. ඇත්තට ඉස්සෙල්ලා කිව්වා වගේම අවුරුදු 2ක් ඉන්න ඕන නැහැ. තමන්ට පුළුවන් නම් මාස 6න් ඔයාලට ඕන කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක හදාගන්න. ටොපික් 3 ඕන නම් මාස 6න් ටොපික් 3 දාගන්න. ඔයාලට ඊළඟ සෙමෙස්ටර් එකේම ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ ඩිග්‍රී එකට. ඒක තීරණය වෙන්නේ ඔයාගේ දක්ෂතාවය මත. ඔයාලා කොරියාවේ බැචලර් එකක්, මාස්ටර් එකක්, PhD එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම නම් කැමති අඩුම ගානේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකෙන් level 2, level 3 වෙනකන්වත් ඉගෙනගෙන ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරනවා නම්. මොකද කොරියාව කියන්නේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාවිතා කරන රටක් නෙමෙයි. අපි ඉංග්ලිෂ් ට්‍රැක් කියලා කොරියාවට ඩිග්‍රී වලට ඉංග්ලිෂ් ට්‍රැක් වලින් ආවත් ඉංග්ලිෂ් ට්‍රැක් එකෙන් ඩිග්‍රී එක ෆලෝ කරන්න ආවත් ගොඩක් වෙලාවට කොරියාවේ ඉංග්ලිෂ් පාවිච්චි කරන අඩු වලට ලෙක්චර් එක ඉංග්ලිෂ් වලින් කරනවා ඇති. උනාට ඔයාලා දිනදා ජීවිතේ ගත කරද්දී කොරියන් ඇත්තටම අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඔයාලා ඉස්සෙල්ලාම කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මාස 6ක් විතර කොරියන් ඉගෙනගෙන ඔයාලා කරන ඩිග්‍රී එක කරනවා නම් ගොඩක් හොඳයි. මොකද අනිවාර්යෙන් ඔයාලා කොරියාවේ ජීවත් වෙද්දී ඔයාලට කොරියන් ලැන්ග්වේජ් එක අවශ්‍යම වෙනවා. ඉංග්ලිෂ් ට්‍රැක් එකට ආවට ඔයාලා දිනදා ජීවත් වෙද්දී කොරියන් ලැන්ග්වේජ් එක නැතුව කොරියාවේ ජීවත් වෙන්න හරිම අමාරුයි. ඉතින් ඒ ටික තමයි මට කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට දෙන්න පුළුවන් ඩීටේල්ස් ටික. මට මීට අමතරව ඔයාලට කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක ගැන මොන හරි ඩීටේල්ස් දෙන්න අමතකුණා නම් ඔයාලට දැනගන්න දේවල් ටිකක් තියෙනවා නම් මට ආයෙ කමෙන්ට් කරන්න. මම එතකොට ඒවටත් පිළිතුරු අරගෙන එන්නම්. මම අද තෝරගත් අන්තිම ප්‍රශ්නය තමයි A level වලට කරපු සබ්ජෙක්ට් එක අනුවද කොරියන් යුනිවර්සිටි එකක ඩිග්‍රී එක කරන්න ඕනි කියලා අහලා තියෙනවා. ආර්ට් කරපු කෙනෙක්ට කොරියාවේ යුනිවර්සිටි එකක ඇග්‍රි ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. තමන් A level වලට කරපු සබ්ජෙක්ට්ස් වලට අදාළව තමන්ගේ ඩිග්‍රී එක කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද තමන්ට බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕන ඩිග්‍රී එකක් කරන්න. කොහෙත්ම අදාළ නැති දැන් ආර්ට් කරපු කෙනෙක්ට ඉංජිනියරින් ඩිග්‍රී එකක් කරන්න කොහොමත්ම බැහැනේ. මොකද බේසික් නොලෙජ් එක අනිවාර්යෙන් ඕන. ඉතින් ඒ වගේ තමයි තමන් ඩිග්‍රී එක තෝරගදී තමන්ට කරන්න පුළුවන් ඩිග්‍රී එකක් තෝරගන්න ඕන. එහෙමයි කොමර්ස් සබ්ජෙක්ට්ස් A level වලට කරලා ආර්ට් ඩිග්‍රී එකක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද එයාලට ඒක ඒ බේසික් නොලෙජ් එක ලොකුවට අවශ්‍ය වෙන්නේ නැති නිසා ආර්ට් ඩිග්‍රී එකක් කරන එක ලේසි කොමර්ස් කරපු කෙනෙක්ට. එනවාට කොමර්ස් කරපු කෙනෙක්ට ආර්ට් කරපු කෙනෙක්ට බයෝ, සයන්ස්, ඉන්ජිනියරින්, ඇග්‍රිකල්චර් වගේ ඩිග්‍රී කරද්දී බේසික් නොලෙජ් එකක් නැති නිසා ගොඩක් අමාරු වෙන්න පුළුවන්. අනික යුනිවර්සිටි එකකින් ඔයාගේ ඉන්ටර්විව් එකේදී ඔයාව ෆේල් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද ඔයා A level වලට කරලා තියෙන සබ්ජෙක්ට්ස් වලට ඒක අදාළ නැති නිසා. ආර්ට් කොමර්ස් අයට ලොකුවට මේක අදාළ නොවෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට්ස් දෙක කියන්නේ ආර්ට් කරපු කෙනෙක් කොමර්ස් ඔය ඉකොනොමික්ස් වගේ සබ්ජෙක්ට්ස් කරනවා නම් සමහරලාට අල්ලගන්න පුළුවන් ඇති. එහෙම වුණාම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් මේක. කොමර්ස් අයට ආර්ට් සබ්ජෙක්ට්ස් කරන්න ඒ ටික ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මට IT, ඉන්ජිනියරින්, බයෝ, ඇග්‍රි වගේ සබ්ජෙක්ට්ස් කරනවා නම් මම හිතන විදිහට මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බේසික් නොලෙජ් එකක් නැතුව ඩිග්‍රී එකක් සිලෙක්ට් කරනවා නම්. ඒක නිසා තමන් A level වලට කරපු සබ්ජෙක්ට්ස් වලට අදාළව තමන්ගේ ඩිග්‍රී එක තෝරගන්නවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. එහෙනම් ඉතින් මම අද ඔයාලට අරන් එන වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා ඉතින් ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට ඔයාලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා ඔයාලගේ ප්‍රශ්න වලට. තවත් ප්‍රශ්න තියෙයි නම් කමෙන්ට් කරගෙන යන්න. මම ආයෙත් අලුතින් වීඩියෝ එකකින් ඔයාලට උත්තර අරගෙන එන්නම්. ගිහින් එන්නම්.